ආයිබෝන් සිලෝන් නැග්දී අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා අපේ නිවසට අපේ නිවසේ මුළු තැන්ගේට අවශ්‍ය කරන කුළුබඩුව අතර ප්‍රධාන කුළුබඩුවක් තියෙනවා. ඒ තමයි සාදික්කා. සාදික්කා කියන්නේ අපි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා හැමතැනම වගා කරන්න බැරි ශාකයක් කියලා. මොකද ප්‍රසිද්ධ ගොඩක් මධ්‍යම පළාතේ තමයි සාදික්කා හොඳින් හැදෙනවා කියලා අපි ගොඩක් අය විශ්වාස කරන්නේ නැත්නම් හිතවන්නේ. නමුත් අපට පුළුවන් නම් අපේ ගමේ අපේ ප්‍රදේශයේ ඕනම තැනක සාදික්කා ගහක් හදාගන්න. හැබැයි ඕන තැනක හදන්න පුළුවන්. මම මේ ඉන්නේ අපේ අවුට්ලට් එකේ තියෙන අපේ පැල තවානේ තියෙන සාදික්කා ගහ යට. ඔබට පුළුවන් මේ තියෙන්නේ සාදික්කා බිම හිටවපු ගහක ගෙඩියවිල්ල තියෙනවා මේ. දැන් ගොඩක් කලින් ඉඳලා මේකේ පළදාව තියෙනවා. ඉතින් මේ සාදික්කා මේ වගේ හදා ගන්න පුළුවන්. මේක උස යන්න නොදී කපලා. මේකේ දැන් සාදික්කා ගෙඩි වාර 3-4ක ඉඳලා වාගේ එනවා. ඉතින් අපිට හිතුණා පොඩි වීඩියෝ එකක් පොඩි දැනුවත් කිරීමක් කරන්න ඕන කියලා. සාදික්කා සාමාන්‍ය ගෙදරක වවන්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම සාදික්කා මතක තියාගන්න ඕන වවනකොට අර මේල් ෆීමේල් කියන එක ගෑනු පිරිමි ප්‍රශ්නේ ඇති වෙනවා. එහෙම නොවුනොත් හොඳ පැලයක් නම් අනිවාර්යෙන් ගෙඩි වෙනවා. ඒ වගේම තමයි බීජ පැලයක් බද්ධ කරන්නත් අවශ්‍ය නැහැ. බඳුනක හිටවලා ගෙඩි ගන්නත් පුළුවන්. අපි වීඩියෝ එකක් ඒ ගැන දාලා තියෙනවා. නමුත් මේ තියෙන දේ මේ වාගේ ගහක් අපිට ඕන තැනක හදා ගන්න පුළුවන් මේ තියෙන්නේ. ඔබ දන්නවා ඊළඟට තමයි මේ විශේෂයෙන්ම මේ සාදික්කාවල සාදික්කා වසාවාසි කියන්නේ එකම ගහේ එකම දෙයක්. මේ තියෙන්නේ සාදික්කා ගෙඩිය බලන්න. මේක පුපුරන මේ වෙනකොට මෙන්න මෙහෙම පුපුරලා මෙහෙම එනකොට මේ සාදික්කා ගෙඩිය. ඊට පස්සේ තමයි මේ තියෙන්නේ බීජේ. මේ බීජේ වටේට තමයි වසාවාසි කියන කොටස තියෙන්නේ. මේ තියෙන්නේ වසාවාසි මේ. ඔබට බලන්න පුළුවන් මේ තියෙන්නේ මෙන්න මේ වසාවාසි. මේක ගොඩක් ගණන්. මේ වසාවාසි වෙනමයි සාදික්කා බීජේ වෙනම තමයි ගොඩක් ගන්නෙ. මේ තියෙන්නේ වසාවාසි. මේ ටික වෙනමයි මේ ටික වෙනම තමයි වෙළඳ පොලේදී අලෙවි වෙන්නේ අපිට ගන්න හම්බෙන්නේ. ඒ නිසා සාදික්කා ගහෙන් ඒ ලොකු මිලක් ගෙඩියකින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් සාදික්කා ගහක් ඔබේ ගෙවත්තේ තියෙනවා නම් ඒ වගේම තමයි අලංකාරයටත් එක්කත් ගොඩක් හොඳයි. සාදික්කා ගහක් ගෙවත්තේ වවනවා නම් නමුත් පළදාවත් එනවයි කියන්නේ අපි මේ බස්නාහිර පළාතේ කටාන ප්‍රදේශයේ ඒ නිසා ඔබ දන්නවා මේ පැත්තේ වැවෙනවා නම් ගොඩක් මේ වගේ කාලගුණ තියෙන ප්‍රදේශවල සාදික්කා ගහක් හදන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඉඩකඩ මදි නම් සාදික්කා ගහක් හදන්න. හැබැයි බඳුනක හිටව ගන්නත් පුළුවන්. හැබැයි සාදික්කා ගහ මුල් අවුරුදු 1.5 හෙවන සහිත ස්ථානයක තියෙන්න ඕන. ඊට පස්සේ පුළුවන් සූර්යාලෝකයේ හොඳින් දැනක තියෙන්න. මේ බලන්න අපේ බඳුනක තියෙන ගහ. මේ තියෙන බඳුනේ මෙන්න බලන්න. මේකෙත් දැන් මේකේ මීට ඉස්සලා පළදාව ආවා. නමුත් මේ දැන් නැවතත් මෙන්න මේ මල් හටගෙන එනවා. අපිට බලන්න පුළුවන් මේ තමයි සාදික්කා මල් මේ තියෙන පොට්ටු. එසේනම් ඉඩකඩ මදි නම් මේ වගේ බඳුනක හරි වගා කරලා සාදික්කා ගහකුත් අපේ ගෙවත්තේ වගා කරගන්න පුළුවන්. මොකද ගස් ගොන්නක් අපේ ගෙවත්තේ පොඩි පොඩි බඳුන් වල හරි තියෙනවා නම් තමයි අපිට ඒකේ වටිනාකම දැනෙන්නේ. මොකද මුළු තැන්කටත් වටිනාකමක් දෙනවා. අනිත් අය ගොඩාක් දෙනකොට දැකපු නැති කෙනෙකුට පොඩි ළමයෙකුට හරි කියන්න පුළුවන් සාදික්කා ගහ මෙන්න මේ වාගේ වර්ධනය වෙන ශාකයක් කියලා. ඉතින් එහෙනම් ඔබටත් පුළුවන් ඔබේ ගෙවත්තේ සාදික්කා ගහක් වවන්න. වවලා අවශ්‍ය කරන උපදෙස් ඔබට අපට පුළුවන්. ඔබට මේ වීඩියෝ එක යටින් ඔබේ ගහට ගැටලුවක් තියෙනවා නම් පොඩි කමෙන්ට් එකක් දාන්න. එතකොට ඔබට අපට පිළිතුරක් සපයන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔබ තාමත් අපේ සිලෝන් නැග්‍රී YouTube නාලිකාව subscribe කර නැත්නම් subscribe කර bell icon එක click කරොත් ඔබට පුළුවන් අපි දමන අඟනා වීඩියෝ ඒ සැනින් නරඹන්න. ඔබට සුබ දවසක්.